එක්ක ගත කරන පුංචි මොහොතක් වුණත් ජීවිතේ ලස්සනම මතකයක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ හැමෝම එකතු වෙලා පුංචි විවේකයක් ගන්න තමයි මේ පිටත් වෙලා යන්නේ. මේ අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ මගේ නංගිලා මාගෙලා ටික. මම තමයි මෙතන ලොකුම එක්කෙනා. හවස 2ට විතර තමයි මේ ගමන යන්න කියලා අපිට හිතුනේ. ඊට පස්සේ ඒ වෙලාවේ ඉඳලා අපි කට්ටිය එකතු වෙලා හොටෙල්ස් බලලා මේවා කරලා කොහොම හරි අපි ගමන පිටත් වෙනකොට ගෙදරින් පිටත් වෙනකොට 5යි. අපි අද මේ යන්නේ නිලාවේලි වලට. අපි මෙතෙන්ට එනකොට රෑ 7:00 විතර වුණා. මේ තමයි අපි අද ආව හොටෙල් එක. මෙතන නම තමයි නිලාවේලි බීච් ලවර්ස්. මේ රූම් එක තමයි අපි ගත්තේ. 9 දෙනෙක්ට ඉන්න පුළුවන් AC තියෙන රූම් එක. ඒ වගේම මෙතන තව කබානාස් ටිකක් තියෙනවා. අපි වොෂ් එකක් දාගෙන අනික කටිය වොෂ් කරලා එනකම් ටික දෙනෙක් බීච් එක පැත්තට ගියා. මේක තියෙන්නේ බීච් එකේම තමයි. මේ මෙතන යනකොට පේන view එක තමයි ඔයගොල්ලන්ට දැන් පේන්නේ. මෙතන රෑට ලයිට්ස් දාලා මාරම ලස්සන. එතන මාරම vibe එකක් තියෙනවා. අපි කොහොම හරි ආපු එක හොඳයි කියන හැඟීම අපිට තියුණා. කට්ටිය ටික එනකන් අපි මෙතන කොට ඇවිද හිටියා. අපි ටික වෙලාවක් මෙතන ඉඳගෙන ඉඳලා පොඩ්ඩක් රැල්ල පාගලා එහෙම අපි එතනින් එළියට ආවා. මෙතන දෙපැත්තේ වටේ ඔක්කොම තියෙන්නේ හොටෙල්ස්. අපි මුලින්ම යන්න හිටියේ බයික් වල. ඊට පස්සේ කට්ටිය වැඩි නිසා වෑන් එකේ යන් කියලා ප්ලෑන් කළා. කොහොම හරි අපි බයික් එකේ මගට ඇවිල්ලා වෑන් එකේ එනකන් කියලා පාරට වෙලා හිටියා. ඊට පස්සේ වෑන් එකේ එනකන් කියලා ඉඳලා බලනකොට කතා කරලා බලනකොට වෑන් එක කැඩිලා. ඊට පස්සේ ආයෙ අපි බයික් වල යන්න කියලා තීරණය කරා. එහෙම බුදු කට්ටක් කාලා තමයි අද අපි මේ ගමන ආවේ. ඊට පස්සේ අපි කට්ටියත් එක්ක කාලා එතකොට අපි JBL එකකුත් තිබ්බා ඒක දාලා නැතලා එන්ජොයි කරලා මම හිතන්නේ පාන්දර 2ට විතර ඉඳාගන්න. අපි ඊළඟ දවසේ පහුවදා උදේම නැගිට්ටා. අපේ කට්ටියට ඉතින් වැඩනේ. ඒ නිසා උදේම නැගිටලා පොඩ්ඩක් බීච් එක පැත්තේ අපි ඉතින් ඇවිද්දා. ඇවිදලා මේ පේන view එක තමයි ඔයාලට මේ පේන්නේ. උදේටත් හරිම ලස්සන view එකක් තියෙනවා. මොකද නංග රෑ එළිය අපේ හිනාව
සමහර මතක විස්තර කරන්න වචන ඕනේ නැහැ. ඒ මොහොතවල් විඳ ගන්න විතරයි ඕනේ. හොඳම ගමන් වලට අවසානයක් තියෙනවා. ඒ අපි ගත කරපු මේ මොහොතවල අපිට හැමදාම මතක තියෙනවා. එහෙනම් අපි ආයෙත් ගමනකින් හම්බ වෙමු. බයි. මට බා.